හරි. පුතේ එහෙනම් ඔන්න අපි අමුණගත්ත ප්‍රොජෙක්ට් එක කෝඩ් කරන්නයි යන්නේ. ඔයාලට මතක ඇති අපි කලින් ලෙසන් එකක අ මේ LED බල්බ් එක Arduino board එකට අමුණගත්තා. කොහොමද අමුණගෙන තියෙන්නේ කියලා මම නැවත පෙන්නන්නම්. අ long leg එක Arduino board එකේ pin number 13ට short leg එක එතන මෙහා පැත්තේ තියෙන GND එකට. GND කියන්නේ මොකද්ද? ground එක. ground එක කියන්නේ මොකද්ද? ඍණ current එක. ඍණ කියන එක. හරි. ඔන්න මම මේක අමුණ ගන්නවා long leg එක 13 වෙනි pin එකටත් short leg එක ground එකකට විදිහට කෙලින්ම Arduino board එකට මේ LED bulb එක අමුණ ගන්නවා. හරි. අමුණගෙන මම මේකේ මේ USB cable එකේ අනිත් end එක මගේ PC එකට තමයි connect කරගන්නේ. හරි. හරි. දැනට එතකොට අපේ ප්‍රොජෙක්ට් එක අර ඩිෆෝල්ට් ප්‍රෝග්‍රෑම් එක තියෙන පුතේ ඒක බ්ලින්ක් වෙවි තියෙනවා. හරි. අපි දැන් බලමු මේ LED බල්බ් එක දිගටම ඔන් වෙලා තියෙන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ කොහොමද කියලා. හරි. දිගටම ඔන් වෙලා තියෙන ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ කොහොමද කියලා. රයිට්. මම අපි ඉන්ස්ටෝල් කරගත්ත Arduino IDE එක ඔන් කරගන්නවා. හරි. කොහොමද අපි ඒක ඕපන් කරගන්නේ? මෙතන මගේ ඩෙස්ක්ටොප් එකේ තියෙනවා ඉන්ස්ටෝල් වෙලා Arduino IDE කියලා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන කම්පියුටර් ස්ටාර්ට් මෙනු එක ක්ලික් කරලා Arduino කියලා සර්ච් කරන්න පුළුවන්. සර්ච් කරපම එනවා Arduino IDE කියලා. රයිට් ඔන්න මම මේක ක්ලික් කරලා ඒකට ක්ලික් කරලා ඕපන් කරගන්නවා. ඒ ඕපන් කරගත්තාම ඉස්සෙල්ලාම ඔයාලට මෙන්න මේ වගේ පුංචි ප්‍රෝග්‍රෑම් කොටසක් ඕපන් වෙනවා. රයිට්. ඒ ඕපන් කරගත්තාම ඔයාලට මෙන්න මේ වගේ පුංචි ප්‍රෝග්‍රෑම් කොටසක් ඕපන් වෙනවා. ඒ ඕපන් වෙන ප්‍රෝග්‍රෑම් එක දිහා හොඳට බලන්න. මෙතන තියෙනවා පුතේ වචන දෙකක් void setup සහ void loop කියලා. ඉතින් අපි ප්‍රෝග්‍රෑම් කරන Arduino ප්‍රෝග්‍රෑම් එකක් කොටස් දෙකයි. එකක් තමයි setup එක අනිත් එක තමයි loop එක. මේ ගැන වැඩි විස්තර වැඩි පැහැදිලි කිරීමක් මම ඊළඟ ලෙසන්ස් වලදී ඔයාලට කියලා දෙනවා. දැනට අපි ඉස්සෙල්ලා බලමු කොහොමද LED බල්බ් එකක් ඔන් වෙන්න ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ කියන සරලම එක බලමු. හරි. මම මෙතන V අකුරට කලින් කර්සර් එක තියලා ක්ලික් කරලා කීබෝඩ් එකෙන් enter කී එක ප්‍රෙස් කරලා මේ කෝඩ් එක ටිකක් පල්ලෙහාට ගන්නවා. හරි. පල්ලෙහාට අරගෙන මම මෙතන පළවෙනි රූලේ ටයිප් කරනවා. මොකද්ද ටයිප් කරන්නේ? int LED1 equal 13 කියලා. හරි. මේකෙන් මේ කෝඩ් එකෙන් මොකද අදහස් කරන්නේ? මේ කෝඩ් එකෙන් අදහස් කරන්නේ LED1 කියලා වේරියබල් එකක් හදාගන්නලු. වේරියබල් එකක් කියන්නේ මොකද්ද පුතේ ප්‍රෝග්‍රෑම් එකකදී. ප්‍රෝග්‍රෑම් එකකදී වේරියබල් එකක් කියලා කියන්නේ හරියට යමක් මතක තියාගන්න පුළුවන් තැනක්. හරි මෙමරි බොක්සස් වගේ. ඒ කියන්නේ මොනවා හරි දෙයක් ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් බොක්ස් එකක් වගේ දෙයක්. හරි. එතකොට ඒක නම් කරලා තියෙනවා. මම ඒක නම් කරලා තියෙනවා LED1 කියලා. ඉතින් ඒකට මතක තියාගන්න මම දුන්නා 13 වෙනි 13 කියන නම්බර් එක. int කියන්නේ මොකද්ද? int කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් කියන එක. එතකොට මේ වේරියබල් එකක් ඒ වේරියබල් එකට නමක් තියෙනවා. නම තමයි LED1 කියන්නේ. ඒකේ වර්ගය මොකද්ද? ඒකේ වර්ගය තමයි int කියන්නේ. int කියන්නේ පූර්ණ සංඛ්‍යා whole numbers කියන්නේ. right. එතකොට මේ 13 මොකද්ද? 13 කියන්නේ LED1 කියන වේරියබල් එක ඇතුලේ ස්ටෝර් කරපු වැලියු එක. හරි. එතකොට මම නැවත වරක් ඔයාලට පොඩ්ඩක් මේක පැහැදිලි කරන්නම්. මේ පළවෙනි ලයින් එකකින් කළේ මොකද්ද? මේ පළවෙනි ලයින් එකකින් කළේ LED1 කියලා වේරියබල් එකක් හදාගත්ත එක. මම නැවත කියනවා වේරියබල් එකක් කියන්නේ මොකද්ද පුතේ? වේරියබල් එකක් කියලා කියන්නේ අපිට යම් කිසි දෙයක් මතක තියාගන්න හදාගන්න දෙයකට අපි කියනවා වේරියබල් එකක් කියලා. වේරියබල් එකකට තියෙනවා මෙන්න මේ කියන්න ඌ අංග 3 එකක් තමයි නමක් තියෙනවා. නම ඔන්න මොකද්ද? LED1 වර්ගයක් තියෙනවා. මොකද්ද මේකේ වර්ගය? int int ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා whole numbers තමයි වර්ගය. අනිත් එක වැලියු එකක් තියෙනවා. මොකද්ද වැලියු එක? 13 තමයි වැලියු එක. හරි. එතකොට දැන් මේ 13 කියන්නේ මොකද්ද? 13 කියන්නේ Arduino board එකේ 13 වෙනි ඩිජිටල් පින් එක කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. right. ඔන්න එතකොට දැන් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මොකද්ද මේ LED1 කියන එක ඇතුලේ ස්ටෝර් වෙලා තියෙන්නේ? 13.
13. හරි 13න් අදහස් කරන්නේ මොකද්ද? Arduino board එක පැත්තෙන් Arduino board එකේ 13 වෙනි ඩිජිටල් පින් එක තමයි මේ 13 කියලා අපි තියාගන්නේ. right. ඊළඟට මම මෙතන void setup එක ඇතුලේ coding වලට එනවා. දැන් මේ void setup කියන එක පටන් ගන්නවා මෙන්න මේ පළවෙනි curly bracket එකෙන්. ඒක ඉවර වෙනවා මෙන්න මේ close in curly bracket එකෙන්. මේ බලන්න සංගල වරහණක් දාලා open කරලා තියෙනවා. සංගල වරහණක් දාලා ඉවර කරලා තියෙනවා. මේක ඇතුලේ කොටස තමයි මේ void setup එකට ආйти. මෙතන තියෙනවා මේ comment එක. comment කියන මොනවද කියලා මම ඉදිරියට කියලා දෙන්නම්. මම දැනට මේක delete කරලා දානවා. ඒක තිබුණත් කමක් නැහැ. අපි delete කරමු code වල සරලත්වය උදෙසා. හරි? right. මම මෙතන type කරනවා pin mode pin mode. දැන් pin mode කියන වචන දෙකක්. හැබැයි වචන දෙක අපි ඈඩ් කරලා නෙමෙයි ටයිප් කරන්නේ. දැන් ඔයාලා ප්‍රෝග්‍රෑම් කරනකොට වරද්ද ගන්න තැන් මම මේ ඉස්සෙල්ලාම කියනවා පළවෙනි අපේ ප්‍රෝග්‍රෑම්ස් කීපය තුල. හරි? pin mode කියදී වචන දෙකක් වුණාට අපි වචන දෙකක් විදිහට මේක ටයිප් කරන්නේ. තනි වචනයක් විදිහට. ඇත්තටම මේක වචන දෙකක්. ප්‍රෝග්‍රෑමින් වලදී වචන වලට ඉඩ තියන්න බෑ. ස්පේස් තියන්න බෑ. මේ විදිහට අපිට ස්පේස් තියලා ටයිප් කරන්න බෑ. ඒ නිසා මොකද පුතේ කරේ? මේ දෙක ලං කරලා ලිව්වා. හැබැයි මේක වචන දෙකක් විදිහට පැහැදිලිව කියවන්න වෙන් වෙන්න ඕන හින්දා දෙවෙනි වචනේ පළවෙනි අකුර කැපිටල් කරලා ලිව්වා. අපි මෙහෙම ලියනවට අපි කියනවා camel case එකෙන් ලියනවා කියලා. මොකද කියන්නේ? camel case එකෙන් ලියනවා කියලා කියනවා. හරි? එතකොට පටන් ගත්තේ simple p අකුරෙන්. දැන් ඔයාලට මේ වා ප්‍රෝග්‍රෑම් කරනකොට වරද්දන තැන තමයි මම මේ highlight කර කර පෙන්නන්නේ. හරි? p අකුර simple M අකුර capital අනිත් සියලුම අකුරුත් simple. හරි? මම ඔන්න වරහන් open කරනවා. අපි මේකට parenthesis කියලා කියනවා. open කරලා මම කියනවා LED1 කියලා. LED1. LED1 කියන එකේ ඊළඟට කමාවක් තියලා output කියලා දෙනවා. output. මොකද්ද මේකේ තේරුම? මේකේ තේරුම තමයි මේ පින් එක මොන පින් එකද 13 වෙනි පින් එක. දැන් 13 වෙනි පින් එක කියලා මේකේ සඳහන් කරලා තියෙන්නේ කොහෙද? LED1 කියලානේ. මොකද ඔයාලට මම කලින් කිව්වා LED1 කියන එක ඇතුලේ දැන් මොකද්ද තියෙන්නේ පුතේ? ඒක ඇතුලේ ස්ටෝර් වෙලා තියෙන්නේ මොකද්ද? ඒක ඇතුලේ ස්ටෝර් වෙලා තියෙන්නේ 13. 13 වෙනි පින් එක output පින් එකක් විදිහට හදන්නලු. හරි? ඇයි output පින් එකක් විදිහට හදන්නේ? අපි දැන් මේ ප්‍රොජෙක්ට් එකේ මොකද්ද කරන්න යන්නේ? මේ ප්‍රොජෙක්ට් එකේ මොකද්ද අපි දැන් මේ කරන්න යන්නේ? අපි කරන්න යන්නේ Arduino board එකෙන් signal එකක් LED bulb එකට දෙන්නයි යන්නේ. හරි? එතකොට Arduino board එකේ ඉඳන් LED bulb එකට යමක් input වෙනවද output වෙනවද කියන්නේ මට? හරි. මොකද්ද වෙන්නේ? Arduino board එකෙන් යමක් LED bulb එකට output වෙනවා. ඒ කියන්නේ Arduino board එකේ ඉඳන් 13 වෙනි pin එකෙන් යමක් එළියට දෙනවා. අපි ඒතර කියනවා ඒක output එකක් කියලා. right. ඔන්න එතකොට මම ඒ නිසායි මේ pin mode එක output එකක් කරගත්තේ LED1 වල. right. අපිට තියෙන එක pin mode එක pin එකයිනේ. ඒතර ඒ code එක ඉවරයි එතන. ඊළඟට loop එක ඇතුලේ තියෙන code එකත් මම මෙහෙම delete කරලා දානවා. හරි? delete කරලා loop එක ඇතුලේ මම මෙන්න මේ වගේ code එකක් add කරනවා. මොකද්ද code එක? digital write. digital write. LED1, high. right. මම මේ කෝඩ් එකේ තේරුම කියලා දෙන්නම්. digital write කියලා කියන්නේ digitally output එකක් දෙන්නලු. digitally දෙන්න පුළුවන් output දෙකයි තියෙන පුතේ. එකක් තමයි high අනිත් එක තමයි low. high කියන්නේ on වෙන්න, low කියන්නේ off වෙන්න. right. එතකොට digital write එකක් කරන්න කොයි පින් එකටද LED1 කියන පින් එකට digital output එකක් දෙන්න digital write එකක් කරන්න මොකද්ද value එක මං කිව්වා value දෙකයි තියෙන්න පුළුවන් digital output එක දෙන්න පුළුවන් විදි දෙකයි තියෙන්නේ එක්කෝ high එක්කෝ low right ඔන්න අපි LED1 කියන පින් එකට digital write එකක් කරනවා high කියලා high කියන්නේ on වෙන්න කියලා දැන් එතකොට මේකේ තේරුම තමයි LED1 කියන්නේ 13 වෙනි පින් එක 13 වෙනි පින් එක කනෙක්ට් කරලා තියෙන LED එක high කියන්නේ on කරන්න right ඔන්න දැන් මේකෙදි LED bulb එක on වෙනවා right දැන් ඉතින් අපි කොහොමද මේක අපේ Arduino board එකට ඇතුළත් කරගන්නේ මේ program එක අපි කියන්නේ upload කරනවායි කියලා ඊට ඉස්සෙල්ලා අපි හදපු program එක හරිද කියලා check කරගන්න ඕනේ right ඔයා මොකද ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාගේ Arduino IDE එකේ මෙන්න මෙතන තියෙනවා Arduino Uno කියලා දැන් මම ඒක නම් පෙන්නනවා සමහරවිට ඔයාලට මෙතන
unknown කියලා පෙන්නාවි. unknown කියලා පෙන්නයි. හරි? ඔයා මේකට Arduino ID එක කනෙක්ට් කරපුවාම කම්පියුටර් Arduino ID එක USB කේබල් එක හරහා කනෙක්ට් කරපුවාම මෙන්න මෙතන පෙන්නනවා අලුතෙන්ම කනෙක්ට් කරපු එක මෙතන පෙන්නනවා. රයිට්. මම මේක අන්ප්ලග් කරලා පෙන්නන්නම් ඔයාලට. ඔන්න මම Arduino බෝඩ් එක අන්ප්ලග් කරුවා. දැන් ඔන්න මම ආපහු කනෙක්ට් කරනවා. පායි කනෙක්ට් කරන වෙලාවේදී මෙන්න මේ drop down එක ක්ලික් කරලා තියාගන්න. හරි? මෙහෙම drop down එක ක්ලික් කරලා තියාගන්න. ඊට පස්සේ කනෙක්ට් කරන්න. හරි? ඊට පස්සේ කනෙක්ට් කරන්න. කනෙක්ට් කරනකොට වා කනෙක්ට් කරපු ඩිවයිස් එක මෙතන පෙන්නනවා. දැන් ඔන්න මම කනෙක්ට් කරුවා විතරයි පෙන්නවා COM4 Arduino Uno කියලා. සමහර වෙලාවට බොහෝ වෙලාවට ඔයාට මෙතන Arduino Uno කියලා පෙන්වන්නේ නැහැ. හරි? එතන මෙතන පෙන්වන්නේ unknown කියලායි පෙන්වන්නේ. හරි? එතන ඔයා මොකද කරන්න ඕනේ? ඒක උඩ ක්ලික් කරපුවාම ඔයාට මෙන්න මේ වගේ එකක් ඕපන් වෙනවා. මෙන්න මේ වගේ එකක් ඕපන් වෙනවා. ඔයා මෙතන ඔයාගේ ඕපන් සර්ච් බෝඩ් කියලා තැනක් තියෙනවා. මෙන්න මේ වගේ. එතන ඔයා Uno කියලා ටයිප් කරන්න. එතන ඔයා Uno කියලා ටයිප් කරන්න. ටයිප් කරලා මෙන්න මෙහෙම පොඩ්ඩක් පල්ලෙහාට මෙන්න මේකෙන් පල්ලෙහාට ඇදගෙන එනකොට මෙතන තියෙනවා Arduino Uno කියලා. ඒක ක්ලික් කරලා ඕකේ කරන්න. මෙතනින් ඕකේ කරන්න. එතකොට මගේ වගේම ඔයාලගෙත් මෙතන Arduino Uno කියලා පෙන්නාවි. අන්න එහෙම පෙන්වුවෙන් පස්සේ ඔයාට පුළුවන් මෙතන තියෙනවා හරි ලකුණ. මේ හරි ලකුණට අපි කියනවා verify කියලා. ඔන්න මම මෙතනින් එහාට හරි ලකුණ කියා කියන්නේ ඊළඟ ප්‍රොජෙක්ට් වලදී verify කරන්න කියලායි කියන්නේ. right මම මෙතනින් මේ verify බටන් එක ක්ලික් කරනවා. ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ මැසේජ් එකක් ඇවිල්ලා මෙන්න මෙතන මේ වගේ සුදු පාට අකුරු වලින් නම් වැටෙන්නේ මොනවද රතු පාට අකුරු වලින් නැත්තම් ආගේ ප්‍රෝග්‍රෑම් එකේ errors නෑ නිවැරදි. මං පොඩි error එකක් ඇති කරලා පෙන්නන්නම්. ඔන්න ඔයාලා කරන errors තමයි මම මේ පෙන්නන්න යන්නේ. හුඟක් වෙලාවට මෙන්න මේ semicolon තියන්නේ නැහැ. මේක semicolon එක කියලා කියන්නේ. තිතයි කමාවට අපි කියන්නේ semicolon කියලා. හරි? keyboard එකේ shift එක press කරගෙන තමයි ඔක type කරන්න ඕනේ. හරි? මම මේ semicolon එක අයින් කරලා verify කරලා පෙන්නන්නම්. මෙන්න බලන්න. මෙතන වාගේ error list එකේ error එකක් තියෙනවා මේ. ඔන්න error එකක්. හරි? expected කියලා මෙතන semicolon කියලා තියෙනවා. right? ඔයා හුඟක් වෙලාවට කරන වැරදි තමයි ඔය semicolon එක නැතුව type කරනවා. හොඳට බලන්න මම semicolon තියෙන තැන් වල ඔයාලා semicolon තියලා තියෙනවද කියලා. හරි? right. එතකොට ඊට පස්සේ තව කරන්න පුළුවන් වැරදි තමයි pin mode කියද්දි m simple type කරන්න පුළුවන් ඔය විදිහට. ඒත් ඔන්න verify කරලා බලන්න. වැරද්දක් එනවා. මෙතන පෙන්නනවා. වැරද්ද මොකේද කියලා වලට පෙන්නනවා මේ pin mode කියන එකේ වැරද්ද කියලා පෙන්නනවා. හරි? right. මතක තියාගන්න pin mode m capital. හරි? right. ඔන්න දැන් මම එකේ මොනවත් වැරදි නැහැ. මම ආයෙ verify කරන්නම්. හරි විදිහට type කරනම් මෙන්න මේ විදිහට සුදු පාට අකුරෙන් මෙන්න මේ message එක එන්න ඕනේ. right. ඔයාට ඒතර වැඩක් තියෙනවා. මොකද්ද? හරියට verify වෙනකම්ම program එකේ වැරදි නිවැරදි කරගන්න ඕනේ ඔයා type කරපු. මෙන්න මෙච්චරයි program එක. ඔයාලා මේක බලාගෙන type කරන්න. ඔයාලා මේක බලාගෙන type කරන්න. හරි? එතකොට carefully type කරගන්න ඕනේ. හරි? capital simple වෙනස් වුණත් program එක error යනවා. හුඟක් වෙලාවට ඔයාලා කරගන්න වැරදි තමයි මේ දුන්න code එක බලාගෙන type කරනකොට අකුරු වරද්ද ගන්න එක. දැන් මෙතන right කියද්දී W අකුර capital මතක තියාගන්න. මෙතන high කියද්දී සම්පූර්ණ වචනේම capital. මෙතන output කියද්දී සම්පූර්ණ word එකම capital. ඔන්න වරද්දන තැන් ටික මම highlight කරලා දුන්නා. right. දැන් ඔන්න අපිට ඊළඟ step එකේ තියෙන්නේ මේක upload කරන්න. මෙතනින් අපි select කරගත්තානේ අපේ මේක. ඔයා අලුතෙන්ම connect කරගත්ත එක ඔයා මෙතනින් මම click කළා. click කරනකොට Arduino Uno කියලා search කළා. Arduino Uno එක select කළා. okay කළා. දැන් මේ විදිහට ඔයාලට පෙන්නවා Arduino Uno කියලා. දැන් මම මොකද කරන්නේ පුතේ? මේ බලන්න මම ඔයාලට Arduino board එකත් පෙන්නන ගමන් මේක අප්ලෝඩ් කරන්න. මෙතන තියෙනවා අප්ලෝඩ් බටන් එක. අප්ලෝඩ් බටන් එක තියෙනවා. මේ බලන්න මේ. ඊතලයක් තියෙන්නේ. ඒක අප්ලෝඩ් බටන් එක. ඔන්න මම ක්ලික් කරනවා. මෙතන වැටෙනවා compiling කියලා. ඊළඟට uploading කියලා වැටෙනවා done upload. done uploading. ඔන්න ඔය මැසේජ් එක ඇවිල්ලා යන්න ඕනේ. දැන් බලන්න අපේ LED bulb එක on වෙලා තියෙනවා. ඒක steady on වෙලා. ඒක blink වෙනවා නෙමෙයි. අපි program එක ලිව්වේ on වෙලාම තියන්නේ ලිව්වේ. right. අපේ ඊළඟ program එක වෙන්නේ
LED බල්බ් එක කොහොමද බ්ලින්ක් වෙන්න ලියන්නේ? ඒ කියන්නේ on වෙන්න සහ off වෙන්න ලියන්නේ කියලා. අපි ඊළඟ ලෙසන් එකෙන් හම්බෙමු LED බල්බ් එක on off වෙන්න. කෙටියෙන් කිව්වොත් බ්ලින්ක් වෙන්න.